ඒක යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා. දේව දරුවෙක් වෙන්න යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගන්නොද උන්වහන්සේගේ නාමය කියලා අදහන්නොද එපමණ දෙනාට යම් පමණ දෙනෙක් ලක්ෂයක් වෙන්න පුළුවන් කෝටියක් වෙන්න පුළුවන් මිලියනයක් වෙන්න පුළුවන් ලෝකෙම ජනගහනය වෙන්න පුළුවන් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොද උන්වහන්සේගේ නාමය කියලා අදාහගත්තොද උන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්නලු. ආමෙන්. නිකම් දරුවෙක් නෙමෙයි බලයක් තුලින් දේව දරුවෙක් වෙච්ච කෙනෙක්. ආමෙන්. නිකම් බලයක් නෙමෙයි දෙවියන් වහන්සේ දුන්න බලය තුලින් දේව දරුවෙක් වෙච්ච කෙනෙක්. ආමෙන්. ආමෙන්. තමයි මේ කියන්නේ දේව දරුකම කියන එක අපේට තේරෙන්නේ නැහැ. දේව දරුවෙක් වෙනවා කියන එක තීකුල හිතනවා දේව දරුවෙක් නාමිකව දෙවියන් වහන්සේ ආදාහන නිසා දැන් අපි සිරිසේනගේ දරුවා, සමන්තිගේ දරුවා, සර්ණපාලගේ දරුවා අපි එහෙම තමයි අපේ නාම හදාගත්තේ. ඒ වගේ අර ජේසුස් ආදාහන නිසා දැන් මෙයා දේව දරුවෙක් වුණා. දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔලොක්කොටත් කියන්නේ අන්න දේව දරුවා එනවා. එවනේ කියන්නේ. අන්න දේව දරුවා එනවා කියලා කියන්නේ. නෝන්ඩියටත් කියන්නේ එහෙමයි. නමුත් ඔබ එක දෙයක් මතක තියාගන්න. මිනිස්සු ඕනම දෙයකට ඕනම විදියකට මොනවා දෙයකට පාවිච්චි කළත් සත්‍යතාවය තමයි. මොකද්ද සත්‍යතාවය? ඔබට දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න දෙවියන් වහන්සේ බලය දීලා තිබෙනවා.